රම්බඩගල්ල කඳුකරයේ නිහඬ බව අතරින් ඉතිහාසයේ අතීත මතකයන් එක්ක අද අපි පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට නිර්මාණයක් වන රම්බඩගල්ල මොනරාගල පිළිමය වෙතයි. ඈතට පෙනෙන මේ දැවැන්ත ගල් පර්වතය කලාකරුවන්ගේ හැකියාවත් බුද්ධ භක්තියත් වසර ගණනාවක කැපවීමත් එක් වූ අද්විතීය නිර්මාණයක්. මොනරාගල පර්වතය ආශ්‍රිතව නිර්මාණය වූ මෙම දැවැන්ත බුද්ධ ප්‍රතිමාව ගලෙන් ගලට අති දක්ෂ ලෙස නිලානිම කළ විශාල ශෛලමය බුද්ධ ප්‍රතිමාවක්. මෙහි විශේෂත්වය වන්නේ පර්වතය වෙනම ඉදිකරපු දෙයක් නොව ස්වභාවික ගල් පර්වතයම ජීවමාන බුදු පිළිමයක් බවට පත් කිරීමයි. එය නරඹන මොහොතේ හිතට දැනෙන්නේ ඉතිහාසය ඉදිරියේ අපි කෙතරම් කුඩාද කියන හැඟීමක්. නිහඬව බලා සිටින මේ බුදුරුව අපිට කියා දෙන්නේ බලය ගැන නොව නිර්මාණයේ වටිනාකම ගැනයි, ආගම ගැනයි, මිනිසාගේ නොසැලෙන කැපවීම ගැනයි. රම්බඩගල්ල මොනරාගල ඒ නිසාම සංචාරක ස්ථානයක් විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ කලා උරුමයත් බෞද්ධ සංස්කෘතියත් එකම තැනකදී අත්විඳිය හැකි පූජනීය භූමියක්. ඉතින් මේ නිහඬ පරිසරය මැද මොනරාගල පර්වතයෙන් මතුවන මේ දැවැන්ත බුදුරුව දෙස බලා එක් මොහොතක් නිහඬව සිටින්න. මේ ජර්නි ඔෆ් අෂාන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ඉතිහාසය සහ අපේ උරුමය සොයා යන තවත් එක් ගමනක්.